Hello guys, ඉතින් ඔන්න අද ජයන්ති vlogs channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද සුපිරි place එකකට ආවා. ඒගොල්ලෝ thumbnail එකක් දාගෙන නැතිනම් සුපිරි 3500ට සුපිරි day out එකක් දාන්න පුළුවන් place එකට ආවා. ඉතින් අපි යන් vlog එකකට. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් interest කරලා vlog එක. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම දැන් අපේ TikTok profile එක දෙනවා. ඒකත් follow කරලා දාගෙන යන්න. මම පල්ලෙහා description එකේ link එක දාලා තියන්න. ඉතින් මේ place එකට මම ආපු විදිය ඔයගොල්ලෝ දැක්කේ නෑනේ. එහෙනම් අපි එතනින් start කරමු. එහෙනම් බලමු අද දවසේ කොහොමද මම ගත වෙන්නේ කියලා. ඔන්න මෙන්න මෙතනින් තමයි guys Serenity village එකට enter වෙන්නේ. ඉතින් මෙතන තමයි place එක. ඉතින් මේක ඇත්තට ඔයගොල්ලෝ පේන්නේ නැති වටේම ගස් කොළ තියෙන. ඉතින් ඇත්තටම nature vibe එකට ආස කට්ටියට I think interesting place එකක් තමයි මෙතන. ඉතින් day out package එක ගැන කතා කරනවා නම් මම ආවේ day out package එක guys. ඉතින් මේ වීඩියෝ කරන අතරතුර prices එක නෑ මෙයා වෙන්න පුළුවන්. ඉතින් මම ආවේ රුපියල් 3500කට කැට 3500යි. ඉතින් ඒ day out package එකට welcome drink එකක්, එතකොට lunch buffet එක තියෙනවා Chinese, එතකොට pool access, එතකොට evening tea එකයි snack එකකුයි. ඉතින් ඒ ටික තමයි include වෙන්නේ package එකට. ඉතින් ඔයගොල්ලන්ට තව වෙනම ඕනනම් menu එකක් තියෙනවා. ඉතින් order කරන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මේකේ තියෙන day out package එකට include වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම වැඩි විස්තර ඒගොල්ලන්ගේ numbers description එකේ මම යට ඉන්ක්ලූඩ් කරලා තියන්නම්. ඔයගොල්ලෝ කෝල් එකක් දාලා බුකින් එක දාන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ පූල්ස් දෙකක් තියෙනවා. මේ පල්ලෙහා තියෙන පූල් එක guys එන දියැල් එකකින් එන්නේ උඩ. එතනින් එන වතුර වලින් තමයි මේක හදලා තියෙනලු. ඉතින් ඇත්තටම මේක නැචරල්ම පූල් එකක්. ඒ කියන්නේ වතුරත් ගොඩක් සීතලයි. and ඔයගොල්ලන්ට මෙතන හොඳට එන්ජොයි කරන්න පුළුවන්. හරි guys, ඉතින් ඕගලන්ට මෙතනට සෝලෝ ආවොත් නැත්නම් කපල් ආවොත් ඒ කියන්නේ group වශයෙන් කට්ටිය ආවොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට ගොඩක් activities තියෙනවා මෙතන කරන්න. ඒ කියන්නේ play කරන්න පුළුවන් games තියෙනවා ගොඩක්. මම දැක්කා carrom board එකක් තියෙනවා, ඒතකොට pool table එකක් තියෙනවා. ඒ වගේම හොඳ activities ටිකක් කරන්න පුළුවන් මෙතනට ආවොත්. ඉතින් හොඳයි ඇත්තටම. ඒ කියන්නේ මේක ගොඩක් ඇවිදින්න තියෙනවා. ඒ කියන්නේ අනිත් තැන් වල වඩා මම දැක්ක විශේෂත්වයක් ඒක. ඇවිදින්න තියෙන පොඩි natural vibe එක. ඉතින් ඔය natural lover කෙනෙක් නම් ගොඩක්ම කැමතියි මේ place එකට. හරි guys, අපි දැන් දවල්ට කන්නයි යන්නේ. ඉතින් උඩට යන්න ඕනේ lunch එක ගන්න. ඉතින් ඒ වගේම මම ඔයගන්ට උඩ pool එකක් පෙන්නගෙනම යන්න. ඉතින් ඒක ඔයගොල්ලෝ දැක්කේ නැහැ කලින්. ඒක අපි බලාගෙනම lunch එකට දැන් ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේගොල්ලන්ගේ ලන්ච් ගන්න තියෙන්නේ උඩ টොප් ප්ලේස් එක. ඉතින් ලස්සන වීඩියෝ එකක් බලාගෙන කෑම ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් Chinese ලන්ච් බුෆේ එකක් තමයි guys තිබ්බේ. rice noodles, ඒකට mushroom එකක් තිබ්බා, chicken, fish ඒ ටික තිබ්බා. ඉතින් හොඳයි, අවුලක් නැහැ.